Hi boys, කොහොමද ඉතින් සාදර පිළිගන්න ඉතින් මගේ YouTube channel එකට ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ නම හරියට නම ඕනේ නෑනේ මං ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම් ගෙනල්ලා තියෙන්නේ ගේම් එකක් හරිද ගේම් එකක් ගෙනල්ලා තියෙන්නේ ඉතින් වැඩි කතා කරන්නේ අපි යමු මොකක්ද මේ ගේම් එක බලන්න හරිද වැඩ එද්දගනේ මං කිව්වේ යමන් ගේලා සිංහල තේරුම් ගන්න දැනගන්න ඕනේ guys. දන්නවනේ ඉතින් කියන්න ඕනේ නෑනේ. මම උඩ බැන යනවා. ඊ මොකද්ද බං? Okay. අඩේ. මේ හරියට මං උඩ අන්න බලන්න ඉතින් වැඩ්ඩොයි කියන එක ඉතින් අහන්න දෙයක් නෑනේ අපිනේ. මේ හරියට මොකක්ද? Taudu Hanni oage warna කොල්ල අපිව බෙරගන්න බෑ පුතේ. ඔයි guys. අනේ. කඩෝ. හරි. දැන් තේරුණා. අං. ඊ. හම්මට බලු වැඩ බං ඕවා. Okay. Wow! Aduh, bukan dia nih. Tekkeni nih guys. Ada. මෙහෙමයි ඉතින් වැඩනොන්ට කරන් බැරි දෙයක්වත් නෑ. දැක්කනේ ඉතින් වැඩනොන්ට කරන් බැරි දෙයක් නෑ. මේ දිමුස කියන ලොකු වැඩක්. ඒක දැනගන්න ඕනවා නේ. නේද? අනේ බං උඹලා ඔය නිකන් ඉන්නේ බං අඩෝ ඒක තමයි පොඩ්ඩක් අමාරුවට මේ නිකන් බල ඉන්න නැතුව මට මේ මැසේජ් එකක් දාපන් ගේන්න ඕන ගේම් එක හරි වරින් මං ඕන කියන හැම ගේම් එකක්ම කියනවා කියපන් මැසේජ් එකක් දාලා අනේ බං මොන හුණු හර්පයක්ද ඒ උනේ අයියේ මොකද එහාට යන්නේ අන්නා පව් යේ मैं horror games गेम होना पाले कमेंट आके दान होना है गेमिंग नहीं आज ही दान नवानी थी आनी हूँ खेलिए ए उन्होंने तो सीने क्या इधर अन्ना प्योर लावते ना माइस गॉड ये लेकिन गाइस नहीं भाई ने मम्मी पत्रे ऑटो तो आते लेके वाला बांगो इतनी कोई बम्बेरेන්නේ දැන් මේකට ගියා අම්මට හුඩුවා හරි දැන් තේමේ එක තේරුණා ඉතින් මෙතනදී මට මොකක් සීන් එකක් යනකොට මතකයි බෑ බෑ යන්න මොකක් ආන් ඒකනේ ඊසි මට ඊසි දන්නවනේ ඉතින් ආයේ මේ ලොකු දැක්කනේද දැන් උතනදී මොකක් කරේ දැක්කනේ ගයිස් ඉතින් අන්න බලන්න ඉතින් වැඩ්ඩොයි කියන එක තේරුම් ගන්න එපා ඔයාලා මේ මෑහරිද මට හිතුණා අඩු අමට උඩෝ මට මේ පැත්තට යන්න ඕනේ කියලා හිතුණා ඒකත් හරිද මම මේ නිකම් මේ වලට වෙන්නේ මම කලබල වුණා වැඩි හරිද ගයිස් හිතනදී ඊම තමයි ඉතින් මිනිස්සුන්ට තමයි වරදින්නේ හරිද නෑ එතන නම් මේ මිනිස්සුන්ට දෙපාරක් වරදින සීන් එකක් මම අහලා නැහැ හැබැයි. හරි තුන්වෙනි පාර වරදින්නේ නැහැ නේ දැක්කනේද මම කිව්වනේ. තව මොකක් කර සීන් එකක් වෙයිද දන්නේ නැහැ. මේ ගේම් එක හදපු කාට පින් දෙන්න ඕන මම. අනේ! මේ හැමයි ඉතින් ඔය මේ පළවෙනි පාර රැවටුණාට අපි මෙහෙම දෙවෙනි පාර පොඩ හිටපන් බං වචනයක් කියා ගන්නකම්. ඉතින් ඉතින් කොහොමද මම බීරින්නේ ආනා අනේ පාලක් කන පුයියෝ යන්න බෑනේ බං මම පැන්නනේ ආයෙ දැන් තේන්නේ මට දැන් තේන්නේ ඔබට ආවට එතන
අන්න. ඇයි එහෙම ගියේ? මෙහෙම මම මෝඩෙක් කියන එක තේරුම් ගනින් බල පොඩ්ඩක්. වාරේ. ඇයි. අට උඩෝ දැක්කනේ ඉතින්. හතරවෙනි පාරෙන් වරදින්නේ නෑ බොයිස්. අඩෝඩ මෙතන යන්නේ කොහමද? ඔබ හිතුවේ දැන්නේ මට වැඩි තේරුණේ. දැන් මම මෙතනට යනවා. අරක උඩ නගිනවා. එතකොට දැන් මෙන්න මෙතනට ආවට පස්සේ මෙන්න මේම නගින්න ඕන. තේරුණාද? ළමයි දැනගන්න ඕන ඕවා. නේ? අනේ ඊසි. අඩෝ මං හිතුවේ ඊසි කියලා බං ඒක. දැන් ඔතන යනවා. බෑනේ බං එතන යන්න දැන් කොහොම යන්නේ කියපන්කෝ. තෝ කන පලා ගන්න එපා මට කියලා බෑ හොඳේ. අපිට මල පන්න බෑ හොඳේ. අනේ බං. ඊ ඇත්තටම කොහොමද බං යන්නේ? හරි. අඩෝ ඔච්චර දෙයක් මට හිතා ගන්න බැරි නා එන්න. හරි. පනින්න වගේ ගිහිල්ලා මෙන්න මෙම ගිහිල්ලා තමයි මේ එන්න ඕන. එතකොට ඌ අර මේක දාන්න ඕනේ. එතකොට ඌ රැවටෙනවා. මා ඌට මේ රැවටෙන්නේ. අන්න. පව් හැබැයි ඇත්තට කොහොමද? වැඩනේ. වැඩ කියලා එක වෙනම කතාවක්. මේ පාර මොකක් වේද? මේව ගන්නද තියෙන්නේ? හරි. මට මැදකේ මේ මැද එකේ මොකක් සීනක් වෙනවා. ඒක ගත්තේ නැත්තේ. මේව උඩ නගින්න ඕනේ නැතිනේ. හරි බොයිස්නේ. ඔව් මෙන්න මේකේ නේ ගයිස්. ගන්න තු යමක් අපි. උඩ පනින්න ඕනද? දැක්කනේ ඉතින් ගයිස්. බොයිස්ලා ඉතින් ලස්සනට බලන් ඉන්න. අයින. නෑ හිමියා. අනේ බා. යා අපිට ඔක්ක දැන්වීමක් ඉතින් guys බොයිස්ලා ලස්සනට බලන් ඉන්න නැතුව පොඩි subscribe පාලා දාලා මම තව YouTube channel එකක් පටන් ගත්තා ගැම්ම කොහොම කරන්න එපා ඉතින් පොඩ කතා කරන ගා හිටහන්කෝ මේ මම පස්සේ කියන්න නැතයි මට මෙහෙම අනේ හො මේ පාර නම් පෙරදෙන්න දෙන්නේ නැහැ හරිද මම බයින්න මොකක්ද බං ඒ වෙන්නේ මොකක්ද බං ඉතින් අයියෝ මේ කපිලගේ රට මොන කුණු හල්පියක්ද කරන්නේ පුතේ බා පොඩ්ඩක් හදපු එකාට එන ගහන්න ඕනේ මෙච්චර මාරු කරපු එකාට කුණු හල්පියක් කරනවා බෙහෙතුවේ මම මේ මෙතන මේ අනේ බං ඇයි බං හමුඩින් එකක් තියන්නේ යටින් තියන්න බැරි යටින් නෙව අරුගේ ආච්චිට හරි සමන්තගේ පුතා මට දැන් තේරුණා හරි යමන්කෝ මට අනේ ओम वासुदेहा नमः 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 अरे अरे අඩිය දැන් බල කියපන් අනේ මූ වගේ බූඩු එකක්ම පාරව මේව කියපන් ඒක අවුලක් නෑ අනේ දැන් මෙහෙම හරිද දැන් ඔය මේ මහලද ඔය බලන් ඉන්න එක ගෝතේ එන්නම් දැන් මෙතන යන්න බැරි වෙන්න ඕන. බොහොඳ ගේන්නම් ඒක යන්න පුළුවන් වෙන්න ඕන. දැන් බොහොඳ ගේන්නේ. ඒක කටා හිටපන්. බං උඹලා කියන්නේ උඹ ගහපන් කොහෙනම්. ගහන්න අමාරුයි බොයිස් හරිද මේකදී. ඔයාලා බන්න එපා ඉතින් උතන ඉඳා. අනේ මේ පුක්ක කැපෙනවද මන් දන්නේ අතනට ගිහිල්ලා. අතන මම බැලුම් බෝලි ගියාමනේ යන්නේ මම අනේ බං අර අතනට පනින්න හොඳ නෑ ළමයි හරිද මම මේ ගහනව නම් ඔයාලා දැනගන්න ඕන මෙන්න අතනට පනින්න නැතු ඉන්න දැක්කනේ
මෙහෙම ඉතින් වැඩොන්ට කරන් බැරි දෙයක් නැහැනේ. හරි හරි මේ ගොඩක් වෙලා ගියා තමයි වෙනම කතාවක්. මොකක්ද අර අත්තරලිසි එකක් කරේ? හරි හරි හරි. හරි මේ අංජබජලයක් කරනවනේ. හරි හරි හරි. දැන් මේක මේ අනිත් පැත්තට ගිහලා තියෙන්නේ. හරිද? පිටිපස්සට යන එකෙන් තමයි ඉස්සරහට යන්නේ. එක්කනේ. බං. මේකත් එහෙම දන්නේ නේ. මට අනේ ඕ මාෂු දේහා නමහ ගන්න බලන්න ඉති වැඩේ කියන්නේ. කොච්චර නමහන් කිව්. මට අමතකුණා. හරි දැන් පිටිපස්සේ එක එපා ඔබන්න. මේක හරි 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 මේක පනින්නකොට මේක උඩ යනවා. මේ හරි ඊසි බං. හුමයි අර අතනින් එක මතු වුණා. හරි. හරි හරි පොඩ්ඩක්. බයිතු මට වැරදිනේ හැම වෙලාවම කියලා. වැරදින්නේ. කොබලා අපි දැන් මොකද්ද? සුපර් ඊබෝ. දැන් තමයි වැඩේ තියෙන්නේ. මෙන්න මෙතනට ගිහිල්ලා ගාය. මෙතන එබෙන්නේ. ඒක දැක්කනේ. මෙහෙමයි ඉතින් ඕ මොලේ තියෙන පුළුවන් කට්ටියන්ට විතරම කරන්නේ නැහැ කිව්වා. මෙහෙම යන්න ඔයාලා. හරිද? මෙහෙම ගියා පස්සේ අතනට යන්න බෑ කියලා තීරුම් ගන්න ඕනේ. එහම තීරුම් ගත්තොත් ඔයා මොලේ තියෙන ඔයාලා පොඩ්ඩක් හරි. දැක්කනේ. පොඩ්ඩක් තීරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ ගේම් එක ගහද්දි. ඔන්නෝම මේ වඳුර වගේ එලිලා යන්න පුරුදු වෙන්න එපා. අන්න එතන නම් මට පොඩි අවුලක් තියෙන මොකක්ද උනේ කියලා. හරිද? මම ආයි යනවා. ඇයි බං මෙතනින් මට පැන ගන්න බැරි? ඇයි ඔයි එහෙම? අන්න. හරිය දැන් මට පොඩි අදහසක් ආවා. ඒකද බලමු. අනේ! මෙම උඩ පැනුන්නේ නැහැ ඒක. හරිද? මේ මම වැඩක් නිසා ඒක උනේ. නැත්තම් මම ඉතින් එහෙම වෙන්නේ නැහැ කියලා ඔය දන්නවනේ. අනේ! අයියෝ! ඇයි බම් මට මෙහෙම වෙන්නේ? මේ දැන් හරි ගිහිල්ලා. හරිද? අනේ ඔන්න කුණු හරප රොට්ටා කියන්නේ වෙන. දැන් මචු දේහා නමහක් නමහක් මොකක්ද උනේ? මට අඩු මේක මහා අනිත් පැත්තට ගහවෙනවා බා. දැන් මේකදී මෙහෙම කරන්න ඕන. හරිද? දැන් මෙහෙම යනවා 1 මේක මචං true. හරිද? එතකොට මේක මචං 1 මේක මචං true. හරිද? එමේ කරන්න ඕන. හරිද? මට දැන් මේක තේරෙන්නේ නැහැ. මේක අනිත් පැත්තට මේක මචං මේ එතනට ගිහින් වෙනස් වෙනවා දෙපැත්ති කියන්නේ. වොලියුම් වෙනස් වෙනවා. අන්න. මම හරි. හරි. දැක්කනේ ඉතින් අපි ලෙවල් ගොඩාක් ගහගෙන යවිලා තියෙනවා. මටත් ඒ පුකේ ඇඟිල්ලත් ගැහිල්ලක් තියෙනවා දන්නවනේ ඉතින්. බලපංකෝ ඉතින් අච්චර හොඳට අම්මට අඩෝ මැද යන්න ඕන. හරිද ගයිස්? මම බයින්න මම ආකට වෙන්න නැතු වෙන්න ඇති. මේ මොලේ තියෙන කට්ටියන් විතර ඒව කරන්න පුළුවන් හැබැයි. හොඳයි ගයිස්. හරි අන්න ඉතින් මටත් ඉතින් මහම අර කලබල වීමෙන් නොහැක. පුදුම මෙච්චර ලේසි එකක් කියලා කිව්වා විතරයි. අයි කලබල වෙන්නේ ඉතින්. අඩු උඩ පැනින්නේ බං. හරි එතකොට මං කලබල වීමෙන් නොහක ගලින් ඉන්න ඕනනේ.
මොකද දන්නේ මේ මට තියෙන අමාරුවනේ. අපි මැද්දට ගියාන් පස්සේ හොඳට පැන ගන්න නැහැ කියෙවි දෙන්නම් පැන ගන්න වැරුණා. දැන් ආයි බලන්න පැන ගන්න නැහැ කියනවා. හරිද? අන්න බලන්න පැන ගන්න නැහැ කිව්ුණා. ඒක නිසානේ මම මෙහෙම ඉන්නේ නේ. ඔල හිතන්න ඕන පැන ගන්න නැහැ කිව්ුණා. අන්න අක්කට පුකෙන් කෙල්ලන්න දැන්නේ මචං තියෙන්නේ මේක පොඩ්ඩක් අමාරුයි. හරිද? මෙහෙම යන් මේ එතන මේ පැත්තට ආවට පස්සේ පැනිල්ල වැඩි වෙනවා. අන්න ඔම වෙනකොට. අන්න බලන්න. සැලෙන්නේ නැහැ ඉතින් අපි නම් එහෙම. යේ! බලහන් ඉතින් අපේ වැඩ මැදට සෙට් වෙනවා. හරි දැන් තේරෙනවා. බලපන් අච්චර උඩට ඇවිල්ලා බබ. දැන් මෙහෙම ඉතින් උඩ පනින්න විතරයි ඕල ඕන. පොඩේ ඉන්නේ මිනිස්සුන්ට මට වරදිනවා. ඔය දන්නවද ඒක? දැක්කනේ ඉතින් වරදින්නේ දැන්. මේ කියන්නේ වැරදුනොත් ආයි හරියනවා. හරිද? මෙතනින් අනේ හරි ඒක මේ මං හිතුවේ මේ ඇයි මම මෙච්චර ලේසිකට දුන්නේ කියලා. දැන් තමයි මට තේරෙන්නේ වැඩි. මට තියෙන මොකද දෙහා නමහක් අයියෝ අම්මා මං බූරුවෙක් කියන්නේ අම්මපා අච්චා රත්තන සේරම කරගෙන අම්මපා කරගන්න බැරි නම් කමන්නේ ඔක්කොම කරගෙනනේ මීමු වව් නයිස් හැබැයි ඒක ලේසි බා අන්න වේගේ යන්න ඕන දැන් අම්මට උඩු මැද ඉන්න ඕන හරිද දැන් ඔය දන්නේ නැති කට්ටියන්ට පිරිමේ මේ බලා ගන්න ඇයි මගේ උඩ කියලා ඔයා මැද ඉන්න ඕන ඒක අරකට පැන්න නම් ඉවරයි පනින්නේ පාරේ මේක පනින්න යන්නේ පාවලට පනින්න තුට ආයෝ අර මේ වෙනවා බොක්ස් ගාලා වැටෙනවා ඕකේ මේකට පැනලා බලන්න දැක්කනේ පැන්නේ නැත්තම් ඉතින් කෙලවෙනවනේ මොකක් හරි අන්න එකපාරින්ම පනින්න යන්න එපා උඩ කර මේ හොඳ ජීවිතයක් තිබුණා කියන තැනට එන්න ඕන ඔන්න දැක්කනේ ලේසි මේ හරි එන උඩ පනින්න යන්න එපා වල් බොරුවට යන්න එපා උඩ පැනලා අන්න එහෙම උනේ යන්න තේරුණාද හැමෝටම එහෙනම් හොඳයි එහෙනම් අද මේක මේ ඉවර කරමු හරිද අද මම ඉවර කරනවා නිකෝ බොයිස් අදට ඉවරයි අපි ඊළඟ දවසෙත් මේ වගේම මම මේ වගේම කෑලි ටිකක් ගෙනල්ලා ලස්සනට වීඩියෝ එක කරනවා සපෝට් එකක් ඕන ගයිස් හැමෝගෙම එහෙනම් කොල්ලෝ තවත් මේ වගේ වීඩියෝ එකකින් ගේන්නම් සුපිරිම සර්වයිවල් ගේම් එකක් තියෙන ළඟදිම එක ගේනවා ඩවුන්ලෝඩ් වෙන්න දාලා තියෙන්නේ පොඩ්ඩක් GB ගන්න වැඩි ඒක නිසා පොඩ්ඩක් ඩවුන්ලෝඩ් වෙන්න දාලා තියෙන්නේ එහෙනම් කොල්ලෝ අදට ගේන්නම් සුබ දවසක් PC වගේම ගේම් එකක් අර දෙකත් පට්ට ගේම් එකක් සහ සාමාන්‍යයෙන් අර තියෙනනේ අර මේ මතකත් නෑ නම ඒක අවුලක් නෑ එහෙනම් කොල්ලෝ අදට ගේන්නම් සුබ දවසක් බයි බයි පොඩ්ඩක් ඉන්නකෝ ඉතින් තව දෙයක් කියන්න ඕන subscribe කරලා like කරලා කමෙන්ට් එකක් දාන්න ඕන කියලා bye bye